එකක් ලංකාව ඕනම පාලකයෙක්ව සීමා කරනවා. දැන් මේගොල්ලෝ අපි මේ ආණ්ඩුපත් වෙනකොට ගොඩක් අය ඒ කියන්නේ ලංකා කේන්ද්‍රය විසින් ලංකා කේන්ද්‍ර බල අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මොකද මම කියන ලංකා කේන්ද්‍රයේ ප්‍රබලම රාශිය තමයි රාහු කියලා. දැන් ගොඩක් දෙනෙක් දකින්නේ සෙනසුරු ලග්නාධිපති නිසා සෙනසුරු තමයි ලංකාවේ අපි කියමු බලය කියලා. නෑද? සෙනසුරු හා සමබලයකින් ක්‍රියාත්මකයි රාහු. ඕක මම පුන පුන වැඩසටහන් ගණනාවක් කිව්වා. ඒ වගේම තමයි ලංකා කේන්ද්‍රයේ ඕනි පාලකයා මේ තාම බිහි කරන්නේ ගොඩක් රට පහුගිය කාලේ දැන් වෘශ්චිකයේ සෙනසුරු ආපු දෙන වෘශ්චිකයට ආව දනුවට ආව වෘශ්චිකයට ආපු දෙනදී හිටියේ සම්පූර්ණ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඊපස්සේ දනුවට ආවම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඊට පස්සේ ආවා මකරේදීත් ගෝඨාභය මහත්මයා මුල් කොටසේ ඉඳලා ඊට පස්සේ එතනින් පස්සේ ආවා මීන රත්න හිටපු අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට බලය දුන්නා. ඊට පස්සේ සම්පූර්ණ කුම්බිරෙන තැනදී කුම්බිරෙන රාශිය කැරකෙන තැනදී හිටියේ අද වර්තමානයේ ඉන්න වෘශ්චික ලග්න ඉපදිච්ච අණ්ඩු කුමාර නිසාගන මහත්මයා. ලෝකෙත් ওই concept එක තමයි කැරකෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕක රහසක්. ඔය රහස තුල තමයි ස්පර්ශ කරන ඕනේ දසුන්. මේ මම කියන ආධ්‍යාත්මික රහස එක්තරා ශාස්ත්‍රයක්. නැතුව මේ මම සියලු මම කියන මම හැමදේම දන්න ਸਰබලධාරී දෙවියන් වහන්සේ නෙමෙයි. දැන් මට ගොඩක් අය පහුගිය කාලේ කතා කරනවා ඔබතුමාට ඉතින් කාලගුණ නාමකින් කියන්න පුළුවන්. එන හරි වටිනවනේ. ඔබතුමාට වේසන ගැන කියන්න හරි වටිනවනේ. ඉතින් ඔබතුමාට මේ රටට ඇවිල්ලා මෙහෙවර කරන්නකෝ කියලා මට කියන අවස්ථාව උනතරම් පහුගිය කාලේ කතා කරා. මම කියන්නේ පාලකයා මට උනේ රට පාලනය කරන්න කියලා. හැබැයි අපි මේ රටේ ආධ්‍යාත්මික වර්ගල කොටසක් ඉන්නවා දසුන්. ඒක ඉන්දියාවෙත් ඉන්නවා. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි මහත්මයා තමන් වැඩක් කරද්දී තමන්ගේ තුලද අඩුපාඩුකම් ටික හොයලා බලලා ඒකේ තියෙන අඩුපාඩුක විශ්ලේෂණය කළා. ඒක වෙන්නේයි කොහොමද වෙන්නේ අනාගතේ කොහොමද වෙන්නේ කියලා එක එක ශාස්ත්‍රඥයන් වලින් හොයනවා. ඌ ආධ්‍යාත්මික. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් සිංහලක් ඉපදිච්ච ඔහුත් එහෙම කෙනෙක්. අපිට පේන්නේ ඇමරිකන් අය ඒව කරන්නේ නැහැ කියලා. නැහැ ඒව කරනවා දසුන්. ඔබ කියන්නේ මේ අයටත් ඒ විදිහට කරන්නේ නැහැ. මෙයාට මම කියන්නේ গুপ্ত පැත්තෙන් යන මොකද මේ සමහර අන්තවාදී වෙන්න එපා කියන අදහසෙන්. මම කියන්නේ සමහර ගණිතයෙන් අපි වැඩක් ගන්න ඕනේ දසුන්. විද්‍යාවෙන් වැඩක් ගන්න ඕනේ. ජ්‍යොතිෂය කියන ඇස්ට්‍රොලොජි කියන ලොජිකලි දෙයක්. ලොජිකලි දෙයක් මේක ඇස්ට්‍රොලොජි. මේක තේරුම් ගන්න බැරුව මේක නොදන්න මිනිස්සයා බුරනවා ඉවරයක් නැහැ. අපි අතෙන් ආයෙමුකෝ මම ඔබෙන් ඇහුවේ මේ වෙලාවේ ලංකා කේන්ද්‍රයේ පිහිටීමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ තුමගේ කේන්ද්‍රයේ තියෙන පිහිටීමයි යම් ආකාරයක ලංකාවේ අනාගතේ ප්‍රබලව බලපානවා. පැහැදිලිවම බලපානවා. ඒ බලපෑම තියෙන්නේ ඍණාත්මක බලපෑමක්. ඇයි මම කියවන ඩියුටි එක ඉවර කරපු තැනක් තියෙනවා කියලා. ගෝඨාභය මහත්මයා ඇවිල්ලා බලන්න කොයිඩ් වලින් පස්සේ නෑනේ. කොයිඩ් වලින් පස්සේ හිටියද එතුමා? හොඳට හිතලා බලන්න වෘශ්චික ලග්නෙන් ආපු ගෝඨාභය මහත්මයා කොයිඩ් වලින් පස්සේ හිටියේ නෑ. එතුමා බැරිවිලා හරි බලය අල්ලගන්න තව දඟලගෙන අල්ලගෙන හිටියානම් එතුමාට බලේ තණ්හාව තදින් කාවෙදිලා තිබ්බනම් එදා ලක්ෂ 20 එතුමාගේ අතින් මැරෙන්න තිබ්බා. සමහර ආමික යොදවල මරන්න තිබ්බා. හැබැයි එතුමා ඒක කළේ නැහැ. ඇයි දන්නවද? එතුමාගේ ඔළුවේ තිබුණේ ඔහු බෞද්ධ දර්ශනය තුළ බෞද්ධ සංස්කෘතියක් තුළ දැක්කසා දහමින් පාලකෙක්. ඔහු දහමින් පාලකෙක්. ඔහු යුද්ධයක් කරාට LTT එකට විරුද්ධව ඔහු ලංකාවේ ජන සමාජයට විරුද්ධව යුද්ධ කරන්න ගියේ නැහැ. ඔබ ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ තියෙන ග්‍රහ පිහිටීමේ තියෙන ගැටලුකාරී තත්ත්වය රටේ අනාගතයට මිනිස්සුන්ට බලපානවා. දැන් අනෙක් පැත්තේ මේ වෙලාවේ මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වය දසුන් කෙටියෙන් කිව්වොත් දැන් ඔක අපි වටේ දුවන්න ඕනේ නේද දසුන් කෙටියෙන් කිව්වොත් මම කෙලින් කතා කරනවා මේ කරේ මොකක්ද දන්නවද අවස්ථා ගණනාව දිසේ රටේ ඇතුළත තිබුණු එක්තරා පාලන කණ්ඩායමක් අයින් කරන්න සෙනසුරු වසර 7මාරක් සැලසුම් කරලා තිබ්බා වසර 7මාරක් ඒ 7මාරක සැලැස්ම සෙනසුරු දිනාගත්තා 2025 වසරේදී ඒක අවසන්ම කරලා දැම්මා. ඊට පස්සේ දැන් සෙනසුරුගේ ඩියුටි ඉවරයි. දැන් මීනට ආවන සෙනසුරු මීනට අලුත් ඩියුටි එක තමයි සෙනසුරු ජල ජලාශයේදී අර ඇත්ත යථාර්ථයේ පෙන්වීම. මේ හැමදේම කියන්නේ විශ්වයේ මිරකල් එකේ ස්වභාවය අනුව. මේ ග්‍රහ චලිතයේ ස්වභාවය අනුව. මේ ඇත්ත යථාර්ථය ලෝකෙ හෙළිදරව් කරන ක්‍රමය අනුව දසුන්. මේක ඇත්ත මේ සහතික ඇත්ත කතා කරන්නේ. මේක පක්ෂග්‍රාහී නෙමෙයි මේ අම්මේ තාත්තේ මං අත් දෙක එකතු කරලා වැඳලා කියන්නේ. මොකද මගේ රටේ මං ආදරේ. මගේ උපන් නූපන් හැම දරුවෙකුටම ආදරේ දසුන්. මේරු දැන් මේ තත්ත්වයත් එක්ක රටේ පුරවැසියන්ට රටේ මිනිස්සුන්ට යහපතක් වේද? මම යහපතක් කරන්න කියලා කියන්නේ. මොකද නෑ මම අහන්නේ මොකද මේ යහපතක් වෙන්නේ නෑ දසුන්. මම ඒක ඇත්ත කතා කරන්නේ මොකද මට බොරුවට උදේට ඇවිල්ලා ලග්න පලාපල කියනවා වගේ ඇවිල්ලා අර උදේ හවස ලිතක් ගහලා ලිතේ තියෙන වගේ හොඳයි කියලා ඊට පස්සේ සුවිප් එකක් ලොතරයියක් ඇදෙනවා කියලා ඕගලන්ට මෙන්න මේ විදිහට මේ වගේ මැජික් එකක් පෙන්නලා ඕගලන් නිදාන් ලැබෙන්න තියෙනවා ඕගොල්ලෝ මේක දේ කරන්න අර දේ කරන්න කියලා මට බොරුව දාන්න ඕනේ නෑ දසුන් නෑ 2004 මම දසුන් මේ කතාව කියනවා 2019 පස්සේ කැරකිච්ච ලංකාවේ 2015 තමයි මුලින්ම ස්ටෙප් එක එන්නේ හැබැයි 19 හටම අප්‍රේල් 21 වෙනිදා ඒ පාස්කු පහරින් පස්සේ ආපු තැන ඉඳන්ම අද වෙනකන් ලංකාවට තාම හරින තැනක් නැහැ. මම කිව්වනේ දසුන් එක ඉංගියක් සානාවකයක් 2029 වසරේදී නොවැම්බර් මාසේ වෙනකම් මේක 25 වෙනකම් මේක හදන්න බෑ දසුන්.